ඉතින් පැරණි කට්ටිය කියනවා මේකේ නාගයෝ දෙන්නෙකුත් ඉන්නවලු. ඒ දෙන්න උදේ පාන්දර මෙන්න මේ වැලි මළුවේ පාර හිටලා තියනවලු. අතර වෙනතුරුත් දැකලා නැහැයිලු. නාගයෙක්ගේ ස්වරූපයට තමයි මේ කළුගල් එහෙම පිටලා තියෙන්නේ. ඒක නිසා දැකපු කට්ටිය කියන මේ වැලි වල පාරවල් හිටලා තියෙන්නේ නාගයෝ එහාට මෙහාට යනවා කියලා තමයි කියන්නේ. I came. Sewdu Sri Mall. I saw. Sewdu Sri Mall. ආයිබෝන් සෙව්දු ශ්‍රී මල් YouTube channel එක නරඹන හැමෝටම ඔන්න ඉතින් අද ආවා ඓතිහාසික පන්සලක් මේ ලෙනගල පන්සල කියන්නේ අවිස්සාවේල්ලේ තමයි මේක තියෙන්නේ. අවිස්සාවේල්ලේ රුවන්වැල්ලේ තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් මේක ඓතිහාසික පන්සලක්. ඔයගලන්ට එන්න පුළුවන්. මේ පේන්නේ නැද්ද? ඉතින් තනිකර කළු ගලේ තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඓතිහාසික පන්සලක්. ලෙනගල රජමහා විහාරය. ඔන්න ඉතින් යාළුවනේ ලෙනගල රජමහා විහාරයට ඔයගලන්ට එන්න පුදුමාකාර ලස්සනයි මාර සැනසීමක් තියෙන්නේ. ඉතින් ඒ තරම්ම ලස්සන පන්සලක් ඔයගලන්ට පෙන්වන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ දෙයක්. ඉතින් පැරණි කට්ටිය කියනවා මේකේ නාගයෝ දෙන්නෙකුත් ඉන්නවලු. ඒ දෙන්න උදේ පාන්දර මෙන්න මේ වැලි මළුවේ පාර හිටලා තියනවලු. අතර වෙනතුරුත් දැකලා නැහැයිලු. ඉතින් ඓතිහාසික පන්සලක් නිසා ඔයගලන්ට පෙන්වන්න ඕන කියලා අනිවාර්යයෙන්ම හිතුණා. ඒක නිසා තමයි මම ආවේ. තනිකර කළු ගලෙන් තියෙන්නේ. මේ නාගයෙක්ගේ ස්වරූපයට තමයි මේ කළු ගල් එහෙම පිටලා තියෙන්නේ. ඒක නිසා දැකපු කට්ටිය කියන මේ වැලි වල පාරවල් හිටලා තියෙන්නේ නාගයෝ එහාට මෙහාට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ පන්සල ඓතිහාසික පන්සලක්. පේනවද? ඔයාලත් එන්න ලෙනගල පන්සලට. ඒ තරම් පුදුමාකාර ලස්සනයි. තනිකර කළු ගලෙන් තමයි තියෙන්නේ. ලෙනගල රජමහා විහාරය. තව උඩහට යන්න පුළුවන්ලු. ඉතින් ඔයාලත් එන්න. හරි ඉතින් යාළුවනේ සෙව්දු ශ්‍රී මල් ගිහිල්ලා එන්න. මේ වගේ තව ලස්සන තැන් අරගෙන ගල උට්ටම වෙනකන් යන්න පුළුවන් ওই පඩිපෙළ ඔඩින් නැගලා. හරි ඉතින් යාළුවනේ සෙව්දු ශ්‍රී මල් ගිහිල්ලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.